සුබ දවසක් යාළුවනේ. ඇත්තටම මම සුබ දවසක් කියලා වීඩියෝ එක පටන් ගත්තට. නමුත් අද මම ගේන වීඩියෝ එක හච් පාරිභෝගිකයන්ට නම් සුබ පණිවිඩයක් නෙවෙයි. ඒකට හේතුව තමයි හට් සමාගම විසින් මේ මාසයේ පළවෙනිදා ඉඳන් ඔවුන්ගේ දැනට පවතින පැකේජස් 12ක් අවලංගු කරලා තියෙනවා. හොඳයි යාළුවනේ. අපි එහෙනම් බලමු මේ මොනවද අවලංගු කරලා තියෙන පැකේජස් 12 කියලා. දෙදස් 26 මැයි පළවෙනිදා සිට හට් සමාගම විසින් ඔවුන්ගේ පැකේජස් 12ක් අවලංගු කරලා තියෙනවා. අපි නම් බලමු මේ අවලංගු කරලා තියෙන පැකේජස් 12 මොනවද කියලා. පළවෙනි පැකේජ් එක 149. දෙවෙනි පැකේජ් එක 184. තුන්වෙනි පැකේජ් එක 259. හතරවෙනි පැකේජ් එක 461. පස්වෙනි පැකේජ් එක 499. හයවෙනි පැකේජ් එක 559. හත්වෙනි පැකේජ් එක 799. අටවෙනි පැකේජ් එක 898. නවවෙනි පැකේජ් එක 1175. 10වෙනි පැකේජ් එක 1539. 11වෙනි පැකේජ් එක 2465. 12වෙනි පැකේජ් එක 3235. හොඳයි යාළුවනේ. මේ මාසේ පළවෙනිදා ඉඳන් මේ පැකේජස් 12ම සියලුම පාරිභෝගිකයන් හට් සමාගම විසින් අවලංගු කරලා තියෙනවා. මෙවැනි ආකාරයෙන් සියලුම ජාලවල පැකේජස් වල මිල ඉහළ දැමීම, පැකේජස් අවලංගු කිරීම විටින් විට සිදුවනවා. සාමාන්‍ය පාරිභෝගිකයන්ට ඒ දරා ගැනීමට තරමක් අපහසුයි. ඉතින් නිසි බලධාරීන් ඒ පිළිබඳව සොයා බලා මෙසේ විටින් විට පැකේජස් මිල ඉහළ දැමීම, පැකේජස් අවලංගු කිරීම ගැන සොයා බලා නිසි ක්‍රියාමාර්ග පිටගත යුතුයි. හොඳයි යාළුවනේ. මගේ ඉදිරි වීඩියෝ එකකින් මම බලාපොරොත්තු වෙනවා හට් සමාගමේ දැනට භාවිතය ඇති කෝල් සහ ඩේටා පැකේජස් පිළිබඳව වීඩියෝ එකක් ගෙන එන්න. හොඳයි යාළුවනේ. දුරකථන ජාල සමාගම් මගින් නිකුත් කරන මෙවැනි අලුත් තොරතුරු, අලුත් පැකේජස් ගැන විස්තර දැන ගැනීමට කැමති නම් මගේ channel එක subscribe කරලා මගේ channel එක සමග එකතු වෙන්න. තවත් දවසක මෙවැනි වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. ඔයගලන්ට සුබ දවසක්.